කොහොමද සෙනග? දැක්ක නේද සෙනග ටික? දැන් දැක්ක මේ පෝස්ට් වල දැම්ම නේද? ඈ හිර කරනකම් අපි උද්ඝෝෂණයක කියලා ආවද උද්ඝෝෂණය කරන්න? අන්තිමේට මේ රටේ ජනතාව 30 වසරක් තිබ්බ යුද්ධය ඉවර කරපු මේ රට සංවර්ධනය කරපු නායකයා වෙනුවෙන් හදවතින්ම එතෙන්ට ආපු පිරිස දැකලා කට්ටියට තරු පෙනුණා නේද? බලාගන්න මේක තමයි මේ රටේ ජනතාව පච අහලා වෙනස් වෙච්ච ජනතාව අද ඊයේ වෙනකොට තේරුම් ගත්තා මේ රටට ආදරය කරපු නායකයා වෙනුවෙන් අපි පෙනී සිටින්න ඕනේ කියලා. ඒක තමයි මේ වෙලාවේ මිනිස්සු තනියම ආව කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් හිටියා. එතුමා වෙනුවෙන් ආවේ. අප්පච්චි වෙනුවෙන් ආවේ. ඒ නිසා මේ රටේ ජනතාව කලෙහි ගුණ දන්න ජනතාව බව ඊයේ පෙන්නුවා. ඒ නිසා අපි විශ්වාස කරනවා 2029 මහින්ද රාජපක්ෂ මැතිතුමා නවත්තපු තැන ඉඳලා මේ රට දියුණු කරන්නට නාමල් රාජපක්ෂ මැතිතුමාව බලයට ගේන බව අපිට විශ්වාසයි. අපේ රටේ ජනතාව ආපු සියලු දෙනාටම හෘදයාංගම ස්තුතිවන්ත වෙනවා. මම සුරංගී සමරතුංග අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සංවිධායක.